පිටුම ලෝබිය කරුම මුදු කලපයක සැකවුණු රාසවත් නැව් සහ ගුවාන් යානා සිය ගණනක් අලු කර දැනු බර්මියුඩා අභිරහස. විද්‍යාඥයින් අවසානයේ සම්පූර්ණයෙන්ම විසන්දයි. සත්‍ය සෙවනැලි අතර සැඟවයයි සෙවනැලි අතර අභිරහස් දැසින් දකින ලොව අතීතයේ දෝංකාරයදෝ රවි විෂන් AI සත්‍ය අනාවරණය මියාමි බර්මියුඩා සහ පෝටෝ රිකෝ යා කරමින් හැදුණු මේ යක්ෂයාගේ ත්‍රිකෝණය වර්ග සැතපොම් ලක්ෂ 5ක් පුරා පැතිර තිබෙනවා. මේ මොහොතේ මොකක් හරි අద్භූත බලයක් තියෙන 1493 දී ක්‍රිස්ටොපර් කොලොම්බස් පවා මේ කලාපයේ අමුතු ආලෝකයන් සහ මාලිමා යන්ත්‍රවල දෝෂ දුටු බව සටහන් කළා. එතැන් පටන් ඇරඹුණු මේ බිහිසුණු කතාමාලාවක 1918 දී ලෝකයම හොල්ලන්නට වුණා. මිනිසුන් 300ක් සහ විශාල ලෝහ තොගයක් රැගත් USS සයික්ලොප්ස් නැව කිසිදු හෝඩුවාවක් නැතිව අතුරුදන් වීමත් සමගයි. කිසිම අනතුරු සංඥාවක්වත් නිකුත් කරන්න ඔවුන්ට වෙලාවක් තිබුණේ නැහැ. නමුත් බර්මියුඩා ඉතිහාසයේ ලොකුම අභිරහස වුණේ 1945 දෙසැම්බර් 5 වැනිදා සිදු වූ ෆ්ලයිට් 19 සිදුවීමයි. පුහුණු වීම් සඳහා පිටත්ව ගිය ගුවන් යානා 5ක් සහ එහි සිටි නියමුවන් 14 දෙනාම අතරමං වුණා. මට මාලිමාව කියවා ගන්න බැහැ. හැමදේම අමුතුවයි. ඔවුන්ගේ දිශා දර්ශක සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වී තිබුණා. ඉන්දන අවසන් වනතුරුන් පියාසර කළ උන් මහා සාගරය අතරමං විලී ගියා. ෆ්ලයිට් 19 ඔබට අපව ඇසෙනවාද? ප්‍රතිචාර දක්වන්න. පාලන මැදිරියට ලැබුණු අවසන් පණිවිඩය අතිශය බිහිසුණු වුණා. පුදුමයි නම් ඔවුන් සෙවීමට ගිය 13 දෙනෙකුගේ යුද්ධවගේ වන්නේ යානයේදී දිනම අතුරුදන් වීම. නාවික හමුදාව ප්‍රකාශ කළේ මොහොනියට අගහරු ලොවට ගියාසේ අතුරුදන් වූ බවයි. සිදුවීම් නිසා මුළු ලෝකයම බර්මියුඩා ත්‍රිකෝණයට බිය වීමට පටන් ගත්තා. විවිධ ලේඛකයන් මේ ගැන පොත් ලියමින් අද්භූත මත සමාජගත කළා. නමුත් සැබෑවටම එහි සිදුවන්නේ කුමක්ද? මිත්‍යාවන් මොනවාද? පළමු මතයෙන් කියවුණේ අතුරුදන් වූ පුරාණ ඇට්ලැන්ටිස් නගරයේ බලගතු ස්පටික ශක්තිය නිසා නැවු ගිලෙන බවයි. තවත් පිරිසක් විශ්වාස කළේ පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම මෙයට හේතුවක් කියයි. ඔවුන් සිතුවේ පිටසක්වල යානා මගින් නැවහ ගොන්න යානා වෙනත් ග්‍රහලවලට රැගෙන යන සමහරුන් පැවසුවේ මේ කාලය හරහා ගමන් කළ හැකි වෙනත් මානයක දොරටුවක් බවයි. සාගර රකුසන් සහ මකරුන්ගේ බිලි ගැනීම් ගැනද කතා පැතිරුණා. චුම්බක ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රබල වෙනස්කම් තවත් ජනප්‍රිය මතයක් වුණා. මේ හැම කතාවක්ම සාක්ෂි රහිත හුරු ප්‍රබන්ධ පමණ බව පසුව උපුණා. මේ හැම දෙයකටම පිටුපසින් තියෙන්නේ පිරිසිදු විද්‍යාව විතරයි. සැබෑ විද්‍යාත්මක සොයා ගැනීමේ අභිරහස සම්පූර්ණයෙන්ම විසඳා තිබෙනවා. විද්‍යාඥයින් මේ මිත්‍යාවන් සියල්ලම එකින් එක බින්ද දැමුවා. දැන් අපි බලමු විද්‍යාවෙන් හෙළිකරගත් ඒ සැබෑ හේතු මොනවාද කියා. නූතන තාක්ෂණය සහ සාගර පරීක්ෂණ මගින් සොයාගත් ප්‍රධාන විද්‍යාත්මක හේතු ටිකක් තිබෙනවා. පළමු හේතුව තමයි මේ ප්‍රදේශයේ ඇති අමුතු වලාකුළු රටා. මේ වලාකුළු වලින් පැයට සැප 170ක වේගයෙන් පහළට දරන සුළං ප්‍රහාර එල්ල කරනවා. පළමු හේතුව තමයි හයස්ත්‍රකාර වලාකුළු මගින් ඇතිවන වායු බෝම්බ. මේ මයික්‍රෝබර්ස්ටෙක්ට් වායු ප්‍රහාරවලට අහුවන ඕනෑම ගුවන් යානයක් ක්ෂණයකින් මුහුදට කඩා වැටෙනවා. දෙවැනි හේතුව තමයි රෝග් වේව්ස් හෙවත් මාරාන්තික සුලිරල.
විවිධ දිශාවලින් එන සාගර දියවැල් එකිනෙක ගැටීමෙන් අඩිසියයක් වූ සිලින්ඩර් ලක්ෂණිකව නිර්මාණය වෙනවා. ඒවාට අහුවන ඕනෑම විශාල නැවක් තත්පර ගණනකින් මුහුදු පතුලටම ගිල්වා දමන්න මේ රැළට පුළුවන්. තුන්වැනි සහ වැදගත්ම හේතුව තමයි සාගර පතුලේ සැගවුණු මෙතේන් ගෑස්. භූමිකම්පා නිසා මේ මෙතෙන් වායුව විශාල බුහුලු ලෙස එකවරම මතුපිටට පැමිණෙනවා. එවිට ඒ මත ඇති නැවවලට පාවී තිබීමට ඇති හැකියාව නැතිවී කිසිදු අනතුරක් නැතිවම කෙලින්ම මුහුදේ ගිලී යනවා. මතුපිටට එන මේ ගෑස් වාතයට මුසු වූ විට ඉහලින් යන ගුවන් යානාවල ඇන්ජිමට අවශ්‍ය ඔක්සිජන් නැති වෙනවා. ලෝක වනජීවී අරමුදලට අනුව බර්මියුඩාව ලොව භයානකම මුහුදු මාර්ග 10 අතරටවත් අයිති වෙන්නේ නැහැ. මේ කලාපය ඉතාම කාර්යබහුල වෙළඳ මාර්ගයක්. වැඩිපුර නැව යන එන තැනක සාමාන්‍ය ප්‍රමාණයෙන් අනතුරු සිදුවීම ස්වාභාවිකයි. එය අද්භූත දෙයක් නෙවෙයි. ඇන්ජිම ක්‍රියාව යෙදුණා. ඔක්සිජන් නැහැ. එවිට ඇන්ජින් අක්‍රිය වී ගුවන් යානාද මුහුදට කඩ වෙනවා. ලෝකයේ අනික් කාර්යබහුල මුහුදු කලාපයක බලද්දී මෙතන අතුරු ප්‍රතිශතය සාමාන්‍යයි. මේ කලාපය ඉතාම කාර්යබහුල වෙළඳ මාර්ගයක්. වැඩිපුර නැව යන එන තැනක සාමාන්‍ය ප්‍රමාණයෙන් අනතුරු සිදුවීම ස්වාභාවිකයි. එය අද්භූත දෙයක් නෙවෙයි. අද වන විට නවීන තාක්ෂණය නිසා නැවෝ සහ ගුවන් යානා දිනපතා මේ කලාපය හරහා ආරක්ෂිතව ගමන් කරනවා. දැන් බර්මියුඩාව කියන්නේ හැමෝටම ආරක්ෂිත සාමාන්‍ය මුහුදක් විතරයි. මිනිස් මනසේ බැවුණු බිහිසුණු මිත්‍යාවන් විද්‍යාවේ ආලෝකයෙන් දැන් සම්පූර්ණයෙන්ම මැකී ගෙහින් බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස දැන් සැබවින්ම විසඳී අවසන්.